ඉතින් කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව පිළිබඳ අපි කතා කරන සීරීස් එකේ තුන්වෙනි කොටස. මට හොඟ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ හරි ඉන්ටරෙස්ටිං ආදිවාසී ජනතාව ගැන කියන දේවල් මේ කරන්න නැද්ද කියලා. කාර්යබහුලතාවය හින්දා ටිකක් ප්‍රමාද වුණා. අද මගද කියන්න හරිම ඉන්ට්‍රස්ටින් කතාවක් අය දීමසා ණය ගැනීම ගැන ආදිවාසී ජනතාව කන්සෙප් එකයි අපේ කන්සෙප් එකයි කොහොමද කියලා. දැන් අපේ සමාජය හිතන්නක අපි ණයක් දුන්නොත් අපි අදාළ දවසට මොකද වෙන්නේ ඒ අය අපි ගෙවන්න අපි බැඳී ඉන්නවනේ අපි ගෙවන්න ඕන ගෙවෙන් නැත්තම් මොකද වෙන්නේ මේ මනුස්සයවට කතා කරනවා කරදර කරනවා පොලිසිය යනවා ඊගේ ප්‍රශ්න ගොඩයි ඒ අපේ සමාජයේ හරි එතකොට අපි ගද්දි දියවිල්ල කරන් හරි එහෙමනේ සාමාන්‍යයෙන් හිතවත්කමට ලොකු මුදලක් දෙනවා සමහර අය ලියවිලි ගන්නවා එහෙමනේ නමුත් මේ ආදිවාසී සමාජයේ ණය කන්සෙප්ට් එක වෙනයි. ඒ කියන්නේ ඔයා කාට හරි වාගෙන් සල්ලි ණයට දුන්නොත් ඒක ආපහු ගෙවන එක ඔයාට බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? මම වාගෙන් ණයක් ගත්තොත් මම ඒක ඔයාට දුන්නා. හැබැයි ඔයාට බලාපොරොත්තු තියාගන්න බෑ මම ඒක ගෙවයි කියලා. මම කවදාද හිතලා ගෙවුවොත් ඒක වෙනම කතාවක්. මේ හැබැයි ඔයාට මට ඉල්ලලා කරදර කළා. එහෙම කරන්න බෑ. ඒක ඔයා අමතක කරලා දාන්න ඕනේ. හැබැයි ඔයාලඟ සල්ලි තියෙනවා නම් ඔයාට මට ණයක් නොදී ඉන්නත් බෑ. ඉතින් මං හිතන්නේ අපේ එක ගොඩක් කැමති වෙයි. මොකද මිනිසුන්ට ණය දුන්නාම ආපහු ඔයා ගන්න බෑ. මේ කන්සෙප්ට් එක තිබුණා ගොඩක් හොඳයි කියලා හිතන ඉන්නේ. ඒගොල්ලෝ බඩු ගන්න විදිය තමයි මේ ආදිවාසී ජනතාව දැන් අපි නම් ගන්නේ ලාභම තැන. තියෙන ලාභම කඩේට ගිහිල්ලා තමයි ගන්න. හැබැයි ඒගොල්ලෝ බඩු ගන්නේ ගාන කීයක් වුණත් කමන්නේ ඒගොල්ලොත් එක්ක හිතවත් තැනින් තමයි ඒගොල්ලෝ බඩු ගන්න. එතකොට දැන් අපි තුමු අපිට ණයක් ඕන වුණොත් අපේ සමාජයේ සාමාන්‍යයෙන් කාගෙන් හරි ඉල්ලනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙමේ විදියට තමයි වෙන්නේ අපිට ණයක් ඕන නම් අපේ සමාජයේ තියෙන්නේ අපි ගිහිල්ලා බැංකුවකට හරි ඒ වගේ ණය දෙන ආයතනකින් ණයක් ගන්න. නමුත් ආදිවාසී ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවගේ සමාජයේ ඒක තියෙන්නේ ඒගොල්ලෝ කවදාවත් බැංකුවෙන් ගන්න එකක් විශ්වාස කරන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒගොල්ලොන්ගේ නෑදෑ කෙනෙක්ගෙන් යාළුවෙක්ගෙන් ඒගොල්ලොන්ගේ කාගෙන් හරි ඉල්ල ගන්න එක තමයි ඒගොල්ලොන්ගේ ණය ගැනීමේ ක්‍රමය කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. දැන් මේ හිතන්න අපි සමහරලාට අපි දේවල් අද දවසේ කැප කරනවා හෙට දවසේ තව මීට වඩා බෙනිෆිට් එකක් හම්බ වෙනවා. අපි අද දුක් විඳලා අපි කියන රයිට් ඕකේ අපිට හෙට වෙන කියලා. හෙට මොනක් හරි දෙයක් ලැබෙයි කියලා අපි අද තියෙන බෙනිෆිට්ස් එක කැප කරනවා. හැබැයි මේ ආදිවාසී සමාජයේ එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ අද තියෙන බෙනිෆිට්ස් එක එන්ජොයි කරලා අද ජීවත් වෙනවා. හෙට මොනවා වුණත් කමක් නැහැ. එතකොට අපි දැන් මම මේගොල්ලන්ට කියන්නේ දැන් අපි ඒගොල්ලන්ට කිව්වට වැඩක් නැහැ ගිහිල්ලා ඔයා දැන් අද නිදි වරාගෙන මහන්සි වෙලා රැයල් නිකන් පාඩම් කරලා ඉගෙන ගන්න ඔයාට හෙට හොඳ දවසක් හම්බ වෙනවා කොහොම ඒක ඒගොල්ලන්ගේ ඔළුවට යන්නේ කන්සෙප්ට් එක නෑ මොකද ඒ කන්සෙප්ට් එක ඒගොල්ලෝ දන්නේ නෑ ඒගොල්ලෝ බිලීව් කරන්නේ නෑ ඒගොල්ලන් කන්සෙප්ට් එක තමයි මම අද ගිහිල්ලා අද උතුම් එන්ජොයි කරලා මම හොඳ ජොලියක් දාලා මොනවා හරි කරලා මම අද ඉන්නවා එතකොට හෙට බලමු හරි එතකොට මම කියන්නේ දැන් ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න ගියාම දැන් අපි කාට හරි ඔයාගේ අයිඩියා එකක් සෙල් කරන්න ගියාම දැන් මේක බලන ගොඩක් අය මම දන්නවා මේ අදන් ටෙරටරක ඉන්න අයත් මේක බලනවා ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ මොකක් හරි ඒගොල්ලොත් එක්ක කාර්යාලයක හරි කොහේ හරි වැඩ කරද්දී ඒගොල්ලන්ට ෆියුචර් බෙනිෆිට්ස් ගැන කතා කරලා වැඩක් නැහැ හරිද ඒගොල්ලොත් එක්ක ඩීල් කරනවා නම් එයාට අද හම්බෙන බෙනිෆිට් එක ඔයා මේක කරොත් ඔයාට අද මේ දැන් හම්බෙන බෙනිෆිට් එක තමයි කතා කරන්නේ ඒකයි මම කියන්න උත්සාහ කරන පොයින්ට් එක. ඒගොල්ලන්ගේ මයින්ඩ් එකේ තියෙන්නේ දැන් මට මේ අවස්ථාවේ මොකද දින බෙනිෆිට් එක. අපි හිතමු අපි යම්කිසි ආයතනයකට සේවයට බඳව ගත්තා කියලා. එතකොට අපේ සමාජයේ ඒ කියන්නේ ලංකාවේ අපි මුදලාලි කෙනෙක් වගේ යටතේ වැඩ කරනවා නම් මම ඒ වගේ ආයතනවල මේක දැකලා තියෙනවා. නමුත් අපි හිතමු කෝපරේට්ස් එක කෝපරේට් කියලා කියන අපි ඒ වගේ ආයතනයක වැඩ කරනවා නම් අපේ ගෙදර පවුලේ කරදරයක් වුණොත් අපි කම්පැනියෙන් ඒකට අපිට දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එතකොට අපි ඔයයිතනවාද ආණ්ඩුවේ සේවයක් කරනවා කියලා. එතකොට ආණ්ඩුවේ සේවයක් කරද්දී මට ගෙදර පුද්ගලික කරදරයක් වුණොත් මොනවා හරි වුණොත් එතකොට ඒකට මල් ළඟ සල්ලි හෝ මගේ නෑදෑ එකතු වෙලා ඒ වැඩේ කරගන්න ඕනේ. ඉතින් ඒකට අපි අපේ සමාජයේ තියෙන්නේ. නමුත් මේ ආදිවාසී ජනතාව සේවයට යොදාගත්තොත් ඒගොල්ලෝගේ ගෙදර ප්‍රශ්නයක් වුණොත් එයා ඇවිල්ලා ඒ වැඩ කරන තැනට කියනවා මට ගෙදර මේම ප්‍රශ්නයක් තියෙනවා මට සල්ලි ටිකක් ඕන මට මේක ඕනද කියලා. එතකොට අපි ඒගොල්ලන්ට ඒක දෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන් එක. يعني එහෙම නීතියක් නැහැ. නමුත් ඒගොල්ලොත් එක්ක ඩීල් කරද්දී අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා.
හරියට අපි ලංකාවර මුදලාලි කෙනෙක් ළඟ සමහර ඉන්න ඔය ලංකාවේ ඇතතිතර ගම්වල අර පවුල් පිටින් ගිල්ලර වත්තුවල එහෙම වැඩ කරන එතකොට ඒ වත්තේ ඉන්න මිනි ඒ පවුලට මොක්කර දෙයක් වුණහම දී අර වත් අයිති මහත්තයා තමයි හැමදේම කල්ලා දෙන්නේ අන්නේ වගේ අන්න ඒකට ටිකක් සමානයි නමුත් ඒකම කියන්න බෑ නමුත් ඒගොළොන්ගේ බලාපොරොත්තු ඒක එතකොට වාගේ යටතේ ආදිවාසී ජනතාව වැඩ කරනවනම් බලාපොරොත්තුවෙන්ඩ ඉගුල්ල ඇවිල්ලා වාගෙන් ඒක බලාපොරොත්තුවේ ඒක හරි තැක්ෆුල් විදියට හැඩල් කරන්න හිතන්නවා දැන් මෙහේ රජයේ රැකියාවක් කරනවා එතකොට රජයේ රැකියාවක් කරද්දවාට එහෙම ප්‍රතිපාදන නෑනේ වාගේ සල්ලි දෙන්න බෑනේ වගේ සල්ලි දෙන්න පුළුවන් අපයි දුන්නොත් එක ලැබෙන්න මොකද මං රිස්සල කිව්වා වගේ ණය දුන්නට පස්සේ එක ගෙවන්න අවශ්‍ය නෑගුල්ලොන්ට එකන්නවා එක වගේ ප්‍රශ්නයක් අපේ සමාජයේ අපි සම්පත් කියන දේවල් අපි හැමවෙලේම පුරුදුලා තියෙනවා රැස් කරන්න එහෙම නැත්නම් අපිට කරදරයක් වුණොත් නැත්නම් හදිසි අවස්ථාවක් වුණොත් කියලා මුදල් සම්පත් ඔක්කොම අපි ගොඩ ගහගන්න පුරුදුලා තියෙනවා හැබැයි ආදිවාසී සමාජයේ ඒගොල්ලොන්ගේ වැලියුස් අනුව සම්පත් පාවිච්චි කරන්නේ මේ දැන් තියෙන අවස්ථාවට පමණයි. මම හිතන්නේ මම කලින් වීඩියෝ එකේ ගැන චුට්ටක් කතා කරලා තියෙනවා. ඊළඟ එක තමයි දැන් අපේ සමාජයේ මොකක් හරි කරලා අපි මේ බජටින් කියන දේවල් මොකක් හරි කරාම අපි ගෙදර උනත් බජට් කරලා නැත්නම් හැමදාම අපි බජට් කරනවා. ආදිවාසී සමාජයේ ඒගොල්ලන්ට මේ බජටින් කියලා concept එකක් නැහැ. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ අතේ මොකක්ද තියෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරා. දැන් අපි පුරුදු වෙලා තියෙනවා බල්ක් ගන්න සේව් කරන්න අපි මොනහරි ගන්න ගියාම අපි මාසෙට බඩු එක පාර ගන්නවා නමුත් ආදිවාසී සමාජයේ එහෙම ඒගොල්ලෝ බල්ක් ගන්න ඒගොල්ලෝ ගන්න පොඩි ක්වොන්ටිටි ඒකට ප්‍රධාන හේතුව තමයි මම ආදිවාසී කෙනෙක් නම් මම ගෙදර බල්ක් එකක් ගෙනලා තිබ්බොත් මම උන්ට ඉස්සෙල්ලා වීඩියෝ එකක වගේ තව ආදිවාසී ඕන කෙනෙකුට ඇවිල්ලා මගෙන් අහන්න අතෝ ඒ දේ අරන් යන්න පුළුවන් ඉතින් ඒකෙන්ද ඒගොල්ලෝ කවදාවත් ඒගොල්ලෝ ඒ සමාජයේ ෆ්‍රේම්වර්ක් එකෙන්ම ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා එහෙම රැස් කරලා තියාගන්න නැහැ. මොකද තියාගත්තත් වැඩක් නැහැ. ඊළඟ එක තමයි දැන් අපේ සාර්ථකත්වය ගත්තොත් දැන් සාර්ථකත්වය කියන එක දැන් අපේ සමාජය පුරුදුලා තියෙන අපිට තියෙන මුදල් අපේ නිල බලය එතකොට අධ්‍යාපන සුසුකම් ඒ වගේ ඒවායින් තමයි අපේ සාර්ථකත්වය අපි පෙන්වන්නේ. හැබැයි ආදිවාසී සමාජයේ ඒගොල්ලන්ගේ සාර්ථකත්වය පෙන්වන්නේ ඒගොල්ලන්ට තියෙන සම්බන්ධතා මට යාළුවෝ මෙච්චරක් ඉන්නවා මට මෙච්චර පිරිසක් ඉන්නවා අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ටේටස් එක පෙන්වන්නේ ඒ කියන්නේ මරණයක් වුණොත් මට මෙච්චර පිරිසක් ආවා මට මොනවද අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ටේටස් එක පෙන්වන්න පාවිච්චි කරන්නේ success through relationship ස්කීම් එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආදිවාසී ජනතාවගේ kinship එක කියන concept එක ගැන. ඒක හරි වැදගත් හරිම ඉන්ට්‍රස්ටිං concept එකක්. ඒකෙන් අපි හමු වෙනකන් අපි ගිහින් එන්න.